ආන ප්‍රශ්න උත්තර දෙන්න. දැන් වාගේ මම අහන්නේ කියන්නේ උරුදු වෙන්න. right අපි දේශපාලනය කරනවා අපි දුක් විඳින මිනිස්සු ගාවට එනවා අපි ඒක දන්නවා. right වත් කොල්ලෙක් මාත් කොල්ලෙක්. ඉතින් අපි කියන්නේ වාගේ මම අහන්නේ කියන්නේ මම වට මුකුත් කිව්වේ නෑනේ. මේ කඩේ ජාගාලා එරුණත් මම නවත්ත ගත්තනේ. ඉතින් මම කියන දේත් අහගන්න. right මේක එකතු වෙලා ගොඩ දාන්න මිනිස්සුන්ව. වාගේ අයියා බලා ගන්න. මගේ දේශපාලනේ මම කරන්නේ. හැබැයි මේ මිනිස්සුන්ව මාස ගානක් අඳුරට තියන්න බෑ. ඒකට විකල්පයක් අපි හොයන්න ඕනේ. හරි? ඒක තමයි මමත් කියන්නේ එකයි උඹත් කියන්නේ. ඒක අපි දෙන්න මේකට අරගෙන වැඩක් වෙන්නේ නැහැ. හරි? ඒක මල්ලි මම පාර්ලිමේන්තුවේ බේර ගන්නම්. ඒක අධ්‍යක්ෂක මට බේර ගන්න බෑ. මේකට වග කියන්න ඕනේ කවුද කියන එක අපි තේරුම්කාරක සභාවක් දාලා අහන්නකෝ දැන් වාගේ මම අහන් හිටියනේ බං. දැන් මම කියන්නේ අහන් හිටිය බං. උඹට පුරුදු වෙන්කෝ ඒක. ඉනා වෙන්න බෑ. මම ඇත්ත කියන්නේ නැහැ. දැන් පාර්ලිමේන්තුවේ තේරුම්කාරක සභාවක් දාලා වාක්‍යයෙන් පැහැර හරියද නැද්ද කියන අපි හොයමු. හරි? ඒක ඔයාලට දැන් නිගමනට එන්න බෑ මට එන්න බෑ. right? මගේ මෙහාට කොල්ලෝ මගේ දේශපාලනේ වෙනස්. මට ඒකට චෝදනා කරන්නේ නැහැ මම. චෝදනා කරනවා චෝදනා ඕන තරම් තියෙනවා. දැන් අද දැක්කනේ ඇඹිලි පිටියේ ගංජහේනේ කතාව. මම කිව්වේ නෑනේ මේ මීඩියා කිව්වේ. දැන් මේ මීඩියා කතාවක් වොයිස් කට් එක ගහනකොට මම ඇඹිලි පිටියේ කතාව කිව්වද? නෑ. ළමයි දෙන්නෙක් මැරලා ඉන්නවා IDH එකේ. බෙහෙත් විස වෙලා. ඒ ගැන මම කතා කරාද? නෑ. ඇයි ඒ? ඒ කතාව වල තනක් තියෙනවා. මේ කතාවේ මෙතන නෙමෙයි. හරි? දැන් මෙතන මේ මිනිස්සුන්ගේ ගෙවල් වලට යන පස්සේ අපි ඉස්සලා බේරගන්න. හරි? ඒක කරාම අපි දෙපැත්තේ දේශපාලනය කරමු. හරි?